ඔයාලා හැමෝටම සුබම සුබ දවසක් වේවා. ඉතින් අද මම අරගෙන ආවේ කටේ රසට හදන්න පුළුවන් රසම රස මස් කරි එකක්. අපි බලමු කොහොමද මේ රසම රස මස් කරි එක හදාගන්නේ කියලා. මම මේකට අරගෙන තියෙනවා කුකුල් මස් ග්‍රෑම් 500ක් විතර. මම මේ මස් ටික හොඳට සෝදගෙන පිඟානකට දාගෙන තියෙනවා. ඊට පස්සේ අපි වෙනම තාච්චියක් අරගෙන ඒකට 3-5 තේ හැඳි එකකුත් ඒ වගේම තමයි මිරිස් කුඩු තේ හැඳි 3කුත් එකතු කරගෙන ඒ තාච්චියට දාලා හොඳට මේක බැද ගන්නවා. ඊට පස්සේ මේ මස් එකට ඒ ටික දා ගන්නවා. ඊට පස්සේ මේකට කහ කුඩු තේ හැඳි භාගයකුයි ලුණු තේ හැඳක් එකතු කර ගන්නවා. ඒ වගේම ගම්මිරිස් කුඩු තේ හැඳි භාගයක් එකතු කර ගන්න ඕනේ. ඊට අමතරව මේකට මම එකතු කරලා තියෙනවා ගොරකා කෑලි 3ක් විතර, ඒ වගේම කරපිංචා, කරාබුනට කරදමුන් එකතු කරලා තියෙනවා. ඊට පස්සේ ලුණු ගෙඩියක් සිහින්ව කපලා මේකට එකතු කරගන්න ඕනේ. ඒ වගේම සුදු ලුණුත් මේකට දාගන්න ඕනේ. අපි සුදු ලුණු ටික දාගන්න ඕනේ හොඳට චොප් කරලා. එතකොට තමයි රස. මෙන්න මේ විදිහට මම හොඳට මේ සුදු ලුණු ටික චොප් කරගන්නවා. ඔයාලට පේනවා ඇති මම සුදු ලුණු ටික හොඳට චොප් කරලා තියෙන විදිහ. ඒ වගේම කියන්න ඕනේ මේ මස් කරි එක හදන්න මම භාවිතා කරේ මැටි ඇතිලියක්. ඔයාලත් මැටි ඇතිලියම භාවිතා කරන්න. මම ඊට පස්සේ මේ මැටි ඇතිලියට දානවා තෙල් තේ හැඳි එකක් විතර දා ගන්නවා. ඊට පස්සේ අර අපි චොප් කරගත්ත සුදු ලුණු ටික මේ ඇතිලියට දා ගන්න ඕනේ. පස්සේ වන්නන් පාට එකක් හොඳට බෙද ගන්න ඕනේ. මෙතන වන්නන් පාට බෙද ගන්න. ඊට පස්සේ අර මස් ටික මේකට එකතු කරගන්න. ඒකට අංගල තමයි එකතු කරගන්න ඕනේ. පස්සේ හැන්දෙන් ආයත් හොඳට මික්ස් කරගන්න. ඒ විදිහට ඊට පස්සේ මේකට වතුර ටිකත් විතර කරගන්න ඕනේ. වතුර කෝප්ප එකක් විතර දාගන්න. පස්සේ නැවතත් හොඳට මේක හැඳි ගා ගන්න. ඒකට මම හොඳට හැඳි ගා ගන්නවා. ඒ වගේම මේ ගෑස් එක මීඩියම් හීට් එකට තියාගන්න. එතකොට තමයි මස් කරි එක තවත් රස වෙන්නේ. මේ විදිහට ආයත් මම මේ විදිහට හොඳට හැඳි ගා ගන්නවා. ඊට පස්සේ අපි මේක පොඩ්ඩක් වහලා තියමු. ඔය විදිහට වහලා තියමු. මම තව චූට්ටක් ගෑස් එක අඩු කර ගන්නවා. හැමතිස්සෙම මීඩියම් හීට් එකට තියාගන්න. ආයත් මම හැඳි ගන්නවා. ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට ලුණු දා ගන්න පුළුවන්. ඉතින් ඔය විදිහට මස් කරි එක රසයට ඉදීගෙන යනවා. ඉතින් මේ තියෙන්නේ අද මම හදපු රසම රස මස් කරි එක. හරිම සුවඳයි. ඒ වගේම හරිම ලස්සනයි. දකිද්දි කන්න හිතෙනවා. ඔයාලත් මේ වගේ රසම රස මස් කරි එකක් හදලා බලන්න.